ආයාලවනේ මසුන් නැති කරන එක විනාශයක් කරගත්ත ඕගොල්ලෝ වෙන්ගුණු විස්කේසෙල් YouTube channel එකට සාදරයෙන් පිළිගන්න. ඔන්න ඉතින් අද මම අපි අලුතින් සිලින්ඩර් එකක් ගෙනාවා. අර මම පෙන්නුවේ ඔයගලන්ට. ඒකට පාකුල දැම්මයි. අන්න ඒ ටැංකිය වතුර පිරිසිදු වෙලා තියෙන්නේ. මම ඒක අස්කරන තමයි වීඩියෝ එක ගෙනාවා. ඔයගොල්ලෝ thumbnail එකේ දකින්න නැති. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. තමන් ඉන්නේ යාළුවනේ බලන්න. ඔන්න තියෙනවා අපේ පොන්ඩ් එක. ඉතින් ඕගලන්ට පොඩි දෙයක් කියන්න තියෙනවා. මෙන්න මේ ගුල තියෙන්නේ මේ හිල. මේ හිල ඇතුලෙන් ගෙම්බෙක් ඇවිල්ලා බිත්තර දාන්න වෙන්නේ නැති. අපේ පාකුල දෙන්න ටින් ගාලා කියන්නේ මේගොල්ලෝ පයින්නවා දන්නවනේ ඕගොල්ලෝ. ඒව අරගෙන කාලා ගෙම්බව කාලා. මම දැනගත්තේ මේ ගෙම්බා පාවි ඉන්න ඔයාගේ අත් දෙකයි කකුල් දෙකයි තිබ්බේ නැහැ ඔයා ගන්නවා. මම ඉතින් අයින් කරා. පෙරනේ වතුර මාර විදිහට පාදලා. මේකට ඔක්සිජන් ටිකක් ගේන්න ඕන. අපේ පොන්ඩ් එකට ගේන්නත් ඕන වෙනවනේ. ඒකටත් ගේනවා අපි ඔක්සිජන් යා. මම පොඩි අප්ඩේට් වගේ දුන්නා අපේ ටැංකි සෙට් එකට. අපි ඒ ටික බලමු. ඔන්න අපේ ටැංකි සෙට් එකකට වෙනානේ මම දුන්න අප්ඩේට් එක. වෙන්න ඔයගලට මේක වෙන්නේ නැහනේ. කොහොමද අපේ ටැංකිය? මට මේ නිකන් අපි මඩුවස් කරනකොට ටිකලා හම්බුණා. මගේ තියෙන මාල් දැම්මා. කොහා ටික උයි ගප්පි ටික උයි මොලි කෙනෙකුයි දැම්මා. මෙන්න අපේ මේ මලාවි සෙට් එක. ඔකට බඩුවක් කියන්න තියෙනවා යාළුවනේ. මම දැම්මනේ වුඩන් කැට්රිස් ටික. ඒගොල්ලෝ යාළුවනේ මේ මලාවි ටික කොටලා මරලා තිබ්බා. මං හිතුවේ නෑ එහෙම කොටයි කියලා අපරාදේ. ගේන්න ඕන ටික. ඊළඟනේ අපි වුඩන් කැට්රිස් ටිකක් වෙනම ටැංකියක් ගෙනලා දාමු. හරි දැන් ඉඩක් තියෙන සෝෆා එකක් තියෙනවා බල බල ඉන්න. ෂාපියෝස් කලා ඉන්නෝ නියෝන් රෙඩ්. අපේ RCT පේන්නේ නැහැ පට හදාදී ගෝල් පිස් ටික. අපි ඉතින් යන් වැඩේටනේ. බඩුවක් කියන්න ආවේ මම මල්ටි කල්දලා මේ කරන මගේ ඒ වීඩියෝ කෑල්ල මගේ අතින් ඩිලීට් වුණා. ඒකට සෝරි. ඒ වැඩි විස්තරයක් වෙනවා මල්ටි දැලා අයින් කරලා මල්ටි කල්ලපු එක තමයි කරේ. ඊළඟ අපි ඉස්සරහට බලමු. පොඩ්ඩක් තියාගත්තා. බෙනිෆිෂල් බැක්ටීරියා ටිකක් තියන්නත් ඕන. මේ පොඩ්ඩ මඩි හරිනම්. අපි දැන් මේකට වතුර පුරවගමු. ඔන්න දැන් මේකේ වතුර පිරීලා තියෙන්නේ. දැක්කම මම කරන වීඩියෝ එක ගෙනාවා දැන් කට්ට පිරිසිදුයි. දැන් අපි අපේ පාකුල දෙන මම මෙයා දැලකින් අල්ලගත්තා. අපේ මල්ලි කෙනෙකුත් ආවා.
වතාරිමු. අන්න ගියා දැක්කද? ඉන්නේ. දැන් අපි යාට හාල් මැස්සෙක් ඇති මේගොල්ලෝ මස් කනනේ අපි දාලා බලමු කයිද කියලා. දැන් අපි යමු. මෙන්න අපේ මල්ලි කෙනෙක් ඇවිල්ලා ඉන්නේ. අපි මෙන්න හාල් මැස්සෝ දෙන්නෙක් ගත්ත බලමු කයිද දන්නේ නැහැ. තාම වතුර දැම්ම විතරයි. අපි කමාඩු එක දාලා බලමු එහෙනම්. කනවද ඔයා? ලොකු ඇඩිත් දන්නෙත් නෑ නේද? Tuntun. යනවානේ. Tuntun ko. මෙන්දට නා කන. මේ ඉන්න මාළුව කෝපේ පාකුල දෙන්න මේ ඉන්න. Ko. මේ ඉන්න මාළු. එනවා. Ini. Dekat. අපි මේ දෙනවා දාලා යන්නේ කයිද දන්නේ. යා. අපි යන්ද. අපි එන මල්ලි දැල දාගමු නේද? දැල දාගමු අපි. මේ දැල. අපි එනන් දාගෙන එන්න. අපි තාම මෙතන ලිම්බු ටිකකුත් දාගමු. කාලා නෑ නේද? අපි දැන් මෙතන ලිම්බු ටිකක් දාගමු. දාගත්තා. මේ කලගෙන මල්ලි. දාන්න. හරි. ඔන්න ඉතින් ඔච්චරයි. වෙනවනේ. ඔන්න ඉතින් අද රොච්චරයි පොන්ඩි ගස් කරා හන්දලා ලයික් එකක් හරි කමෙන්ට් එකක් හරි දාගෙන යන්න. ඒකට අපි ස්පොට් ගාගෙන එකක් ගේන්න තමයි හදන්නේ. අන්න අපේ මල්ලි ඉන්න. ස්පොට් ගාගෙන එකක් ගෙනලා දාමු. ඔන්න ඉතින් එහෙනම් දන්නවනේ මං කෝ ලයික් එකක් හරි කමෙන්ට් එකක් හරි දාගෙන යන්න. සිල්ලාරවනා ඉන්නවා. ටැංකියත් හරි මල්ලුවත් හරි ගේන්න විතරයි තියෙන්නේ. එහෙනම් ඉතින් අපි